කසාද බඳින්න කලින් යම්කිසි කාන්තාවක් යම්කිසි ගෑනු ළමයි නරක වැඩක් කරනොත් මොකක් හරි කවදාවත් යසෝදරාව ඉක්කලා නැහැ. අසංකීය හතරකුත් කල්පලක්ෂය. ඔය යසෝදරා උත්තමාවිට කවුරු හරි මෙහෙම වඳිනකොට කාන්තාවක් එයාගේ ජීවිතේ දහස් ගණන් පව් ගෙවිලා යනවා. චරානුභාවය. කසාද බඳිනකල් ජීවිතේ නසාගෙන නැහැ කවදාවත්. අනිත් එක තමයි කසාද බැන්දට පස්සේ තමන්ගේ මිනිස්සෙ ඉද්දී වෙන මිනිසුත් එක්ක ඉඳලා නැහැ. අසංකීය හතරකුත් කල්පලක්ෂය. එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. පේවෙවි ඇවිල්ලා බම්බසරටයි පතිවෘතාවටයි. ඒ නිසා ඈ වගේ කෙනෙක් සුදුසුම බෝධිසත්වයෙකුට මිසක් වෙන මිනිසෙකුට සුදුසු නැහැ. වෙන මිනිස්සෙක් යසෝදරා දිහා රාගසිතකින් බැලුවොත් හිස් පුපුරයි කියනවා. ඒ උත්තමාවිය දානේ බෙදෙන පිණ්ඩපාතේ වඩිනකොට දානේ බෙදෙන මිනිස්සෙක්වත් මොන දිහා බලලා නැහැ කියනවා. බිම් බලාගෙන කියනවා පිරිමි පවා දම් බෙදන්නේ. කාන්තාව පවා දම් බෙදන්නේ බිම් බලාගෙන කියනවා. ඒ රස්සනට තියෙන සඳක් වගේ රැස් විහිදෙන මෝන මිනිස්සුන්ට බලන්න අමාරුයි කියනවා. ඒ උත්තමාවිය දුරින් වඩිනකොට දැනෙන සැනසෙල්ල, ඒ උත්තමාවිය දම් පිළිගෙන ගියාට පස්සේ දැනෙන සැනසෙල්ල කොච්චරද කියනවනම් දම් බෙදපු මිනිස්සු වාජන බිම තියලා ඒ උත්තමාවිය හිටගෙන හිටපු තැනින් පස් අරගෙන මෙහෙම නල්ලේ තිලක තියනවා කියනවා. බුද්ධ කාලේ යසෝදරාම උත්තමාවිය පෙරම් පුරන සංසාරේ තමන්ගේ ඇස් දෙක වන් දරුවෝ දෙන්න දන් දෙද්දි සාදු සාදු කියලා අනුමෝදන් වෙච්ච බිරිඳ වෙලා ඈ ඉපදිලා තින කෝටි වාර ගන්න. ඈට පේනවා කියන කල්ප අසංකේයය. යසෝදරා උත්තමාවියට එක කල්පයකට දරුවෝ දෙන්න ගානේ දන් දුන්නත් දරුවෝ දෙන්න ගානේ දන් දීලා තිනවා අසංකේයය. තමන් බිරිඳ වෙලා දන් දීලා මහා බෝධිසත්වයෝ එහෙම එක කල්පයකට එක ජීවිතයක් දන් දුන්නත් තමන්ම බිරිඳ වෙලා බෝධිසත්වයන්ගෙන් දානෙට දීලා අසංකීය වාරය. ඒ කවදාවත් මේ මිනිහා මට මෙහෙම කරනවාද කියලා හිතිලා නැහැ. දන් දෙනකොටම හිතිලා තියෙනවා කියනවා. මගේ සැමියා යමක් පතනවාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා. බුදුරජාණන් වහන්සේ බුදු බව පැතීමට දෙවෙනි වෙනවා යසෝදරා ස්වාමියාගේ බුදු බවට ආශිර්වාද කරපේවා. අපි වෙනුවෙන් ඉක්මනට බුදු කෙනෙක් පහල කරවන්න ඒ පාරමිතාවන් පුරවන්න දාන වස්තුවක් වුණා යසෝදරා. නගර වාසීන්ට ලෝක වාසීන්ට දන් දෙද්දී ඒ දානෙ ඉුවේ යසෝදරා. තමන් දානට අරගෙන ගිහිල්ලා සමහර වෙලාවට දානෙට ඉල්ලන්නේ මේ බිරිඳ දෙන්න මට කියලා යකෙක් ඇවිල්ලා. බෝධිසත්වෝ බිරිඳ දන් දෙද්දී බෝධිසත්වෝ ඉස්සරහා පිටම අර යකා බිරිඳ වැරන් චරචර ගාලා අපලා තියෙනවා. යකාගේ දත් පාරක් ගානේ මගේ සැමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා. සමහර මිනිස්සු ගෙනියලා තියෙන දාසකමට. එතකොට ඒ වළං හොදද්දි හොදන වළඳක් ගානේ තමන්ගේ ස්වාමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. අසංකේය වාර ගන්න. ස්වාමියා තපසට යද්දි තමන් පළවැල් නෙලාගෙන කියනලා තියෙන ආත්ම භාව අසංකීය ගානක්. සමහර ස්වාමියා භාවනා කරනවා. බිරිඳ පළවැල් අරගෙන එනවා. කොටියෙක් අර භාවනා කරන තාපසයාගේ ඇඟට පනින්න හදනවා. ඒතර කොටිය කුරුමානම් අල්ලලා පයින්නකොටම දුර ඉඳලා අරගෙන එන මේ පළතුරු කූඩේ විසිකලා බෝධිසත්වයේ කොටියයි අතරට පැනලා තමන්ගේ ස්වාමියා වෙනින් තමන් කොටියට බිලි වෙලා තියෙනවා. ආත්ම භාව අසංකේය. ස්වාමියා නොකරපු වැරදි වලට අහු වෙලා රජයෙන් දඬුවම් දෙද්දී මගේ ස්වාමියා බේරන්න කියලා ඉල්ලද්දී එහෙනම් මෙයා වෙනුවට තව කෙනෙක් හිරගෙට දාන්න ඕන කියද්දී තමන් හිරගෙට ගිහිල්ලා ස්වාමියාව බේරලා තියෙන ආත්ම භාව අසංකේය ගන්න. ඔය යසෝදරා උත්තමාවියට කවුරු හරි වැන්දොත් පව් දහස් ගාණක් කෙවෙනවා.